දැන් මම ඇවිල්ලා ඉන්නේ ගලේවෙල තියෙන සුවිශේෂී ලස්සනම මිනිස් අතින් කරපු ලද ලස්සනම නිර්මාණයක් තියෙන තැනකට. මෙම ස්ථානයට කියන්නේ වෑමඩිල්ල කියලා. ඉතින් මේ වෑමඩිල්ල හරි ලස්සනයි. වෑමඩිල්ල කියන්නේ උදෙක් ජලාශයක් විතරක්ම නෙමෙයි. දඹුල්ල සහ ගලේවෙල ගොවි ජනතාවගේ ජීවනාලයේ බඳු ව්‍යාපෘතියකි. මේ දියවරෙන් කුඹුරු අක්කර දසදහස් ගාණක් පෝෂණය වෙනවා. පාරවල් තුනක් තියෙන ප්‍රධාන වශයෙන් ප්‍රධානම පාර ගත්තොත් ගලේවෙල නගරයේ ඉඳලා පුවක්පිටියට ඇවිල්ලා පුවක්පිටියෙන් කිලෝමීටර් 7ක් දුර නිකෝහැර පාර එනකොට මේ වෑමඩිල්ල කියන ස්ථානේ හම්බ වෙනවා. නැත්නම් ඔයාලා සියඹලා ගහවල වහකොට්ට පැත්තෙන් එනවා නම් කිලෝමීටර් 9ක් තියෙනවා වහකොට්ටේ සියඹලා ගහවල හරහා මේ ඇවිල්ලා මේ පාරෙන් එන්න පුළුවන්. ඉතින් එතනින් ගිහුවාම තව පාරක් තියෙනවා පන්නම්පිටිය පැත්තේ. පන්නම්පිටිය පැත්තෙන් එනවා නම් පන්නම්පිටියෙන් කිලෝමීටර් 4මාරක් වගේ ළඟයි. ඔයාලට නුවර පාරෙන් එන්න පුළුවන්. පන්නම්පිටිය හන්දිය හරහා නැත්නම් ඔයාලට ඇතාබන්දිය පාර. ඒ කියන්නේ දඹුල්ල පාරෙන් ඇවිල්ලා ඇතාබන්දිය පාරෙන් දාලා පන්නම්පිටිය හන්දියෙන් හැරිලා මේ වෑමඩිල්ල එන්න පුළුවන්. ගොඩක් කට්ටිය දන්නවා මේ ගලේවෙල පැත්තේ කට්ටිය නම් දන්නවා වෑමඩිල්ල කියන කොච්චර ලස්සනයිද කොච්චර සුන්දර පරිසරයක් තියෙන්නේ කියලා. ඉතින් මේ ගොඩක් කට්ටිය සංචාරක ශේෂ්ත්‍රය එතකොට ට්‍රැවලින් වලට ගොඩක් කට්ටිය එන ප්ලේස් එකක් තමයි මේ වෑමඩිල්ල කියන්නේ. මේ තමයි වෑමඩිල්ල ජලාශයේ තියෙන ඩෑම් එක. මේ වේල්ල දිගේ ඇවිදගෙන යනකොට දැනෙන නිදහස වචන වලින් විස්තර කරන්න බෑ. ඔයාලට පේනවා ඇති අන්න අතන චූටි පන්සලක් තියෙනවා. ඉතින් මම zoom කරලා පෙන්නන්නම්. පැහැදිලිව කෙනෙක් දන්නා මේ තියෙන්නේ. මේ පන්සල තමයි ගලේවෙල වහකොට්ට පාර වලට වැලමිටිය හන්දිය හම් වෙන අර මම කලින් වීඩියෝ එකක් කරා. ඒ පන්සල තමයි මෙතෙන්ට පේන්නේ. ඔයාලත් මාතලේ පැත්තේ එනවා නම් දඹුල්ලට ඉතාමත් ආසන්නයේ තියෙන මේ නිසංසල ප්‍රදේශය අත්විඳින්න අමතක කරන්න එපා. එහෙනම් මම කියපු විදිහටම ඔයාලත් එන්න වෑමඩිල්ල ජලාශය බලන්න දැන් ටික රෑබෝ වෙලා තියෙන්නේ. ඉතින් අපි යන්න ඕනේ. ඉතින් ආවොත් අනිවාර්යෙන් බලන්න. මම අර කලින් කිව්වා වගේ පරිසරයට නම් හානි කරන්න එපා. වෑමඩිල්ල ජලාශය බලන්න එනවා නම් බලලා නාලා කරලා පරිස්සමෙන්. මොකද ලෙස්සන්න බලනවා මේ දවස්වල නිතරම වතුර පොඩ හරි තියෙන හින්දා. එහෙනම් ඔයාලා බලලා ඉතින් යාළුවනේ දවස් 3ක් පුරාවට වීඩියෝ ගොඩක් ඔයාලට මම ඉදිරිපත් කරා මට පුළුවන් විදියට මාරව මහන්සියක් වුණා. ඉතින් කොහොම වුණත් කමන්නේ ඔයාලගේ ප්‍රතිචාරය තමයි ගොඩක් වටින්නේ. ඔයාලා තමයි මට ඉන්න ලොකුම වත්කම. ඉතින් වීඩියෝ එක බලලා වීඩියෝ මම කීපයක් ඉදිරිපත් කරා. ඒ වීඩියෝ බලලා මට සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි. සහයෝගය නොදුන්නත් හැමෝටම ස්තුතියි. ගලේවෙල විතරක් නෙමෙයි ලංකාවේ මොන අස්සක මුල්ලක නෑර කිව්වත් මගේ වීඩියෝ එකක් බලලා සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි. ඉතින් මම මගේ නිවාඩු දවස් ටික ඉවරයි. මම නැවත ජොබ් එකට යන්න යන්නේ. මේ බස් ස්ටෑන්ඩ් එක ගාවට ඇවිල්ලා ඉන්නේ කොළඹ බස් ස්ටෑන්ඩ් එක ගාවට. මම ගලේවෙල මට පුළුවන් හැම ස්ථානම මම පෙන්නවා. මීට අමතරව තව තියෙනවා දැන් පෙන්වන්න. සිල්ලම්දල පන්සල, වහකොට්ටේ පල්ලිය, තව ගොඩක් ස්ථාන තියෙනවා. කොණ්ඩගල කන්ද, තව ගොඩක් තැන් තියෙනවා. ගලේවෙල කියන්නේ මහා අමුතුම නගරයක්. මොන පැත්තකට ගියත් එක සමාන දුර. සාමාන්‍යයෙන් දඹුල්ල නම් ළඟයි. කුරුණෑගලට තියෙන එක දුර, කලාවැවට තියෙන එක දුර, එතනින් ගියපුවාම මාතලේට තියෙන එක දුර වගේ පොඩි පොඩි කිලෝමීටර් ගණන් වල වෙනසක් තියෙන්නේ.
ඉතින් මගේ ගම ගලේවෙල මම ඔයාලට වීඩියෝ ඉදිරිපත් කරා. ඒ හැම වීඩියෝ එකක්ම බලලා මට සහයෝගය දෙන හැමෝටම ස්තුතියි. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මගේ TikTok channel එක follow කරන්න අමතක කරන්න එපා. Facebook channel එකත් follow කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් අපි වෙන දවසක තවත් ගලේවෙල රසමුස ස්ථාන ඔයාලට මම අරන් එන්න. ඒවත් බලලා මට සහයෝගයක් දෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න.